2 years one side love. මං එයාට ගොඩක් ආදරය කරා. මාස 6කින් පස්සේ අදමයි දැක්කේ. ගිහින් එයාත් එක්ක කතා කරමුද? හරි කමන්නේ කතා කරමු. මහේෂ් කොහොමද ඉතින් ඔයාට මොකෝ කරන්නේ මේ දවස්වල? හොඳින් ඉන්නවා ඉතින් හොයේ. මොකක්ද අතේ තියෙන්නේ? මේකද? මේක පොඩි ඩයිරි එකක්. ඩයරි එකක්? ඔයා කියවනවද? ගොඩක් ලස්සනයි. කාටද අප්පෝවා ලියන්නේ? මට පේන විදිහට ඔයා වන් සයිඩ් කාට හරි ආදරය කරනවා වගේ. අහන්නකෝ කැමති නම් ගිහින් කියන්න. හිතේ ආදරේ හංගගෙන ඉන්න එපා. ඔහොම නොකිය හිටියම දවසක ඔයාට පසුතැවෙන්න වෙයි. එයා ගාවට ගිහිල්ලා බය නැතුව ඇස් දෙක දිහා බලලා මේ වචන ටික කියන්න. I love you. ඈ? හරි. අපි ආයෙ දවසක හම්බෙමු. ඔයාගේ නම්බර් එක දෙන්න පුළුවන්ද? හරි. කියන්න. 0යි ගිහින් කතා කරමු. තමුසේ මොකද මෙතන ඉඳන් කරන්නේ? ක්ලාස් ඉවර නම් මට කෝල් එකක් දෙන්න කිව්වනේ. අය කෝල් ගත්තේ නැත්තේ. වරන් ඉතින් බොරුවට මූණ එල්ලන් ඉන්න නැතුව. එයා දැන් වෙන කෙනෙක්ට අයිතියි කියලා දැනෙන හැඟීමට වඩා එයා දැන් සතුටින් නෙවෙයි කියන හැඟීම තමයි මට දරා ගන්න බැරි වුණේ.